ඔන්න ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට වෙනදා වගේම ඔන්න තව ලස්සන වීඩියෝ එකක්. මම දැන් ඉන්නේ මාතලේ ඉඳන් ඇල් කඩුවට යන පාරේ. ඉතින් ඔයාලා යන්නේ කොහෙද කියලා දන්නවා සෙම්බුවත්තට යන්නේ. ඉතින් මෙතන ලස්සන view එකක් තියෙන තැනක් මට හම්බුණා. ඉතින් එතන නතර කරා ඒ view එකේ ලස්සන බලන්න. ඉතින් මම ඔයාලටත් පෙන්නන්න මෙන්න මෙතනින්. මෙන්න මෙතන ඈත මෙන්න මෙතන තනි ගහක් වලට පේනවනේ. එතෙන්ට කියන්නේ වන් රීල් කියලා. එතන ලස්සන view point එකක් තියෙනවා. දවසක එතනත් වීඩියෝ එකක් මම අරන් එන්න. ඉතින් මේ වගේ ලස්සන view එකක් මැදින් තමයි අපේ පාර වැටලා තියෙන්නේ. ඉතින් බලමු ඉස්සරහට ගිහින් මොන වගේ ලස්සනක් අපිට ඉස්සරහට හම්බෙයිද කියලා. ඔන්න ඉතින් සෙම්බුවත්ත ලේක් එක මෙන්න මෙතන උඩ තමයි තියෙන්නේ. මෙතනින් එහා පැත්තේ තියෙන්නේ ලේක් එකෙන් එන වැඩිපුර වතුර මෙහෙම පහළට යනවා. මෙතන ලස්සනට ප්‍රයාණ තියෙන්නේ මෙන්න මෙතනින් පාර. මෙතනින් මෙහෙම ගිහිල්ලා උඩින් මෙහෙම ගිහින් මෙතෙන්ට යන්න තියෙන්නේ. අපි ගිහින් බලමු. ෆයිනලි ගයිස් ඔන්න එහෙනම් අපි සෙම්බුවත්ත ලේක් එකට ආවා. කොහොමද view එක? මාරම ලස්සන view එකක් තියෙනවා. මාර නිස්කලංකයි. මාරම සීතලයි. මේ පැත්තේ දිගටම පයින්ස් කැලයක් තියෙනවා. මේ පැත්තෙන් ඒවතු යායක් තියෙනවා. ලේක් එකේ වටේටම අපිට ඇවිදගෙන යන්න පුළුවන්. මේ වටෙන්ම අපි ගිහින් බලමු ලේක් එක වටේ ඇවිදලා මොන වගේ view එකක් වටේට යද්දි තියෙයිද කියලා. මෙන්න මෙතන උඩ තියනවා මේ පොඩි සමාහට්ටයක් වගේ ගහලා. අපි යමු බලන්න එතෙන් මොන වගේ view එකක් අපිට පෙනෙයිද කියලා බලන්න. ගයිස් අපේ හට් එක
තියෙන ෆ්‍රෙෂ් වෝටර් තමයි අපිට මේ පූල් එකේ දාන්න තියෙන්නේ. මේ විදියට මේ පැත්තේ පූල් එක තියෙනවා. මේ පැත්තෙන් ෆ්‍රෙෂ් වෝටර් ගලාගෙන එනවා මේ උඩ කඳු වලින් එනවා. සිපිරි බොට් එක නානවා. ඔන්න ගයිස් එහෙනම් අපි පයිනස් කැලේට නැගිමු. ඔන්න පයිනස් කැලේ එහෙනම් ඔන්න ඉතින් මේ ලේක් ග්‍රවුන්ඩ් එක වටේම ගියා. ලේක් ග්‍රවුන්ඩ් එක වටේම ලස්සන නැති තැනක් නැති තරම්. ඒ කියන්නේ හැම තැනම ලස්සනයි. පයිනස් කැලේ ලස්සනයි. ඊට පස්සේ මේ පැත්තෙන් තිබ්බ තේ වතු යාය ලස්සනයි. ඊට පස්සේ ගහලා තිබ්බ හට්ටිටන් මාරම ලස්සනට තිබ්බා. ඉතින් ඔන්න ලේක් ග්‍රවුන්ඩ් එකේ ගිහිල්ලා අවසානට ඇවිත් ඉන්නේ. ඉතින් එහෙනම් සෙම්බුවත් වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඉතින් ආයෙත් දවසක තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් යන බලාපොරොත්තුෙන් අද මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.